ඔබට මතකද මෑතකදී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව යම් ස්ථාවර මට්ටමක පැවතුනා. නමුත් නැවතවරක් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් වෙළඳපොළ තුළ දක්නට ලැබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ සඳහා බලපෑ ඇත්තේ ගෝලීය දේශපාලනික අර්බුද හෝ බාහිර සාධක පමණක් කියලා. නම් මේ සැබෑ මූලික ක්‍රියාවලිය අපි මීට වඩා ගැඹුරින් වටහා ගත යුතුයි. එනම් රැඳෙන්න ආදරණීය ලෙංගතුකමින් පවර මීඩියා අපිත් එක්ක. රටකට සංචාරක ව්‍යාපාරය විදේශ ප්‍රේෂණ හෝ අපනයනය මකින් ලැබෙන ඩොලර් වාණිජ බැංකු පදතිට එකතු වන විට මහබැංකුව විසින් විදේශ සංචිත ගොඩනැකීම සඳහා එම ඩොලර් මිලදී ගනු ලබනවා. මහබැංකුව සතුව මේ සඳහා රුපියල් නොමැති බැවින් ඔවුන් සිදු කරන්නේ නව මුදල් නිර්මාණය කිරීම. එනම් ආර්ථික විද්‍යාවේදී පවසන ආකාරයට මුදල් සැපයුම නැත්නම් මනි සප්ලයි එක පුළුල් කිරීම. මෙලෙස පද්ධතියට එකතු වන අතිරික්ත රුපියල් වාණිජ බැංකු හරහා පාරිභෝගික ණය සහ ක්‍රෙඩිට් කාඩ් පත් විදිහට වෙළඳපළට ගලා එනවා. මේකෙත් දිගු කාලින් ප්‍රතිඵලය වෙන්නේ රට තුළ පරිභෝජනය ඉහළ ගිහිල්ලා ආනයනික භාණ්ඩ සඳහා ඇති ඩොලර් ඉල්ලුම සීග්‍රෙන් වැඩිවීම. ඉල්ලුම සහ සැපයුම අතර පවතින මේ අසමතුලිතතාවය නිසා අවසානයේ රුපියල අවප්‍රමාණය වීම සිද්ධ වෙනවා. මේක මාස 6ක් හෝ වසරක් වැනි කාලයක් තිස්සේ ක්‍රමයෙන් සිදුවන ආර්ථික ක්‍රියාවලියක්. නමුත් මේ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් ඍජුවම බලපාන්නේ රටේ පොදු ජනතාවගේ ජීවන මට්ටමට සහ දරිද්‍රතාවයට. සංඛ්‍යාලේඛන දිහා බැලුවහම අපට පෙනෙන සුවිශේෂ කාරණාවක් තියෙනවා. 2000 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හැම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුම පසු වුණේ නිල දරිද්‍රතා රේඛාවට පහළින්. කාලයත් එක්ක මේ අගය යම් ප්‍රමාණයකින් අඩු වුණත් අවුරුදු 25කට පස්සේ ඒ කියන්නේ වර්තමානයේදී අපි නැවත ඇවිල්ලා ඉන්නේ ඒ පැරණි ස්ථානයටමයි. එනම් අදට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25ක් දරිද්‍රතාවයෙන් පීඩා විඳිනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම බිඳවැටුණු ජපානය වැනි රටවල් නිවැරදි ආර්ථික මඟ පෙන්වීම ඔස්සේ වසර 25ක් 30ක් වැනි කෙටි කාලයකදී ලොව ප්‍රමුඛතම ආර්ථිකයක් බවට පත් වුණා. නමුත් ශ්‍රී ලංකාව වසර 25ක් තිස්සේ එකම දරිද්‍රතා විෂම චක්‍රයක කැරකෙමින් පවතිනවා. මේකට මූලිකම හේතුව වෙන්නේ රට තුළ ක්‍රියාත්මක වූ බදු සහ වෙළඳ ප්‍රතිපත්තිවල පවතින දුර්වලතාවයන් බව ඔබ මේ වන විටත් තරමක් හෝ දන්නා කරුණක්. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ආර්ථික සංකල්පයක් වෙන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම. බැලු බැලමට මේක ඉතාමත් සාධනීය අදහසක් ලෙස පෙනුනත් ඒක ක්‍රියාත්මක කරන ආකාරය තුළ විශාල ආර්ථික ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා රජයන් විසින් පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉර නිෂ්පාදන, ඇඳුම් පැළඳුම් වගේම ඉදිකිරීම් ද්‍රව්‍ය මත අධික තීරු බදු, සෙස් බදු සහ පැරා තීරු බදු පනවනු ලබනවා. මෙමකින් සිදුවන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉතා අඩු මිලට පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයාට අධික මිලකට මිලදී ගැනීමට සිදුවීම. එනම් සීමිත දේශීය නිෂ්පාදකයන් පිරිසකගේ පැවැත්ම වෙනුවෙන් රටේ බහුතරයක් වූ පාරිභෝගික ජනතාවට ඉහළ ජීවන පිරකයක් දැරීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම අවම වැටුපක් ලබන දෛනික ආදායම ලබන ජනතාවට තමන්ගේ ආදායමින් වැඩිම ප්‍රතිශතයක් වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සහ මූලික අවශ්‍යතා වෙනුවෙන් පමණයි. ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස අසීමිත ලෙස ඉහළ යාම නිසා මෑතකදී සිදු කළ සමීක්ෂණවලින් හෙළිවැත්තේ බොහෝ අඩු ආදායම්ලාභී පවුල් තමන්ගේ ආහාරවේල් සීමා කිරීමට හෝ පෝෂණීය භාණ්ඩ පරිභෝජනයෙන් බැහැරවීමට පෙළඹ ඇති බවයි. මෙහි ඇති භයානකම තත්ත්වය නම් රට තුළ දිගුකාලීනව මන්ද පෝෂණය සහ සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමයි. එය අනාගතයේදී රටේ ශ්‍රම බලකායේ ඵලදායීතාවයට ඍජුවම අහිතකර ලෙස බලපානු ලබනවා. ආහාර සම්බන්ධයෙන් පමණක් නොව නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළද පවතින මෙවැනිම තත්ත්වයක්. සිමෙන්ති, ටයිල් සහ සෙසු අමුද්‍රව්‍ය මත පනවා ඇති අධික බදු හේතුවෙන් ශ්‍රී ලංකාව යනු නිවාස ඉදිකිරීමේ පිරිවැය ඉතා ඉහළ මට්ටමක පවතින රටක්. විධායක ශ්‍රේණියේ වෘත්තිකයෙකුට පවා තමන්ගේ වසර ගණනාවක සමස්ත ආදායම වැය නොකර නාගරික ප්‍රදේශයක නිවසක් හිමි කර ගැනීම අද වන විට සිහිනයක් පමණක් වී තිබෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%කට වඩා තවමත් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලනකොට ශ්‍රී ලංකාවේ පවතින දරිද්‍රතාවය යනු උදෙක් සල්ලි නොමැතිකම හෝ ජනතාවගේ දුර්වලතාවයක් නොව මෙතෙක් කාලයක් රට තුළ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිවල පවතින ව්‍යුහාත්මක ගැටලුවක්.
දේශීය කර්මාන්ත නගා සිටුවීමේ මුවාවෙන් ජාත්‍යන්තර තරගකාරී වෘත්තීන් ඔවුන්ව සදහටම වසා තැබීම වෙනුවට අප කළ යුත්තේ දේශීය නිෂ්පාදකයා ජාත්‍යන්තරය සමග තරග කළ හැකි මට්ටමකට තාක්ෂණයෙන් සහ ප්‍රාග්ධනයෙන් ශක්තිමත් කිරීම බවයි බොහෝ විචාරකයන් සඳහන් කරන්නේ. රටක් දිගුකාලීනව සංවර්ධනය කරා රැගෙන යා හැකි සුළුතරයකට පමණක් වාසි සැලසෙන ක්‍රමවේදයකින් නොව බහුතර ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති මගින් පමණයි. මේ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද? බුද්ධිමත් සංවාදයක් සඳහා ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි ගැඹුරු සහ තාර්කික ආර්ථික විශ්ලේෂණයන් අකණ්ඩව නැරඹීම සඳහා පවර රේඩියෝ නාලිකාව සබස්ක්‍රයිබ් කර අප සමග රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.